අද අපි බලමු දම්වැල් ගෙතුම චේන් ස්ටිච් එක කරන්නේ කොහොමද කියලා. අපි ඕනම ගෙතුම් නිර්මාණයක් ආරම්භ කරන්න පටන් ගන්නේ මෙන්න මේ දම්වැල් ගෙතුම මගින් හදාගන්න ෆවුන්ඩේෂන් එකෙන්. මුලින්ම අපි ස්ලිප් නොට් එකක් හදාගන්න ඕන. ස්ලිප් නොට් එක හදාගන්න විදිහ අපි කලින් වීඩියෝ ලෙසන් එකේ අරන් ආවා. බලාගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් මම ලින්ක් එක පහලින් දාලා තියන්නම්. ගිහින් බලන්න පුළුවන්. ස්ලිප් නොට් එක හදාගත්තට පස්සේ අපි ක්‍රොෂේ හුක් එක මේ ලූප් එක ඇතුලෙන් දාලා ලූප් එකේ ප්‍රමාණය ක්‍රොෂේ හුක් එකට අවශ්‍ය විදිහට හදාගන්නවා. ඊට පස්සේ අපි වර්කින් යාන් එක අතේ පටලවගෙන අනිත් අතෙන් ක්‍රොෂේ හුක් එක අල්ලගෙන වර්කින් යාන් එක එකපාරක් පටලලා ලූප් එක ඇතුලෙන් මේ විදිහට ආපස්සට ගන්නවා. අපි මේ පියවර නැවත නැවත කරමින් අපිට අවශ්‍ය ප්‍රමාණයට දම්වැල් ගෙතුම කරගන්න ඕන. මේ දම්වැල් වල ප්‍රමාණය එකම විදිහට තියාගන්නවා නම් ගොඩක් හොඳයි. ගොඩක් තද වෙන්නේ නැතිව, ගොඩක් බුරුලටත් නැතිව යාන් එකේ ප්‍රමාණයට සහ ක්‍රොෂේ හුක් එකේ ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට මේ දම්වැල් වල සයිස් එක තියෙනවා නම් ගොඩක් හොඳයි. අපි බලමු ගොතලා ඉවර වුණාම මේක තියෙන්නේ කොහොමද කියලා. ගොතලා ඉවර වුණාම මෙන්න මේ විදිහට එකම ප්‍රමාණයෙන් දම්වැල් ගෙතුම ඉවර වෙනකම්ම තියෙන්න ඕන. අපි බලමු ඊළඟ පාඩමේ තනි පිරවුම් ගෙතුම සිංගල් ක්‍රොෂේ එක කරන්නේ කොහොමද කියලා.